A level ICT කරන පුතේ ඔයාලා දන්නවද ඔයාලට පාඩම් කීයක් තියෙනවද කියලා? ඇත්තටම ඔයාලට පාඩම් 13ක් තියෙනවා. හරි? ඉතින් මේ පාඩම් 13 මොනවද කියලා කියන්නයි මම මේ යන්නේ. හරි? පළවෙනි පාඩම තමයි Basic Concept of ICT. ඒ කියන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ මූලික සංකල්ප. අපි දන්නවා මූලිකම සංකල්පයක් තමයි දත්ත සහ තොරතුරු කියලා කියන්නේ. ඔය වගේ අනිකුත් සංකල්ප ඉතින් අපි ওই පාඩමේදී කතා කරනවා. හරි? ඊට දෙවෙනි පාඩම මොකද්ද? පරිගණකයේ හැඳින්වීම. ඉන්ට්‍රොඩක්ෂන් ටු කම්පියුටර්. ඉතින් මේකේ අපි කතා කරනවා පරිගණකයක් කියන්නේ මොකක්ද සහ මේ පරිගණකය නිර්මාණය වුණු අතීතය ගැන කතා කරනවා. කියන්නේ කම්පියුටර් හිස්ටරි ගැන කතා කරනවා. තුන්වෙනි පාඩම තමයි පරිගණකයේ දත්ත නිරූපණය කියලා කියන්නේ. ඉතින් මේ අපි නම්බර් සිස්ටම් වගේ ඉගෙන ගන්න මෙන්න මේ පාඩමේදී. ඊට පස්සේ හතරවෙනි පාඩම තමයි අංකිත පරිපථවල මූලිකාංග කියලා කියන්නේ. ඉතින් මේ පාඩමෙන් තමයි ලොජික් ගේට් වගේ දේවල් ඉගෙන ගන්න. ඊට පස්වෙනි පාඩම ඔපරේටින් සිස්ටම්. Windows, Linux, Mac OS වගේ පරිගණකවල ඒ වගේම මොබයිල් ඩිවයිස් භාවිතා කරන ඔපරේටින් සිස්ටම් ගැන ඉගෙන ගන්න මෙන්න මේ පාඩමේදී. 6 වෙනි පාඩම තමයි කම්පියුටර් නෙට්වර්කින් පරිගණක ජාලගත කිරීම. IP ඇඩ්‍රස් ගැන අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. 7 වෙනි පාඩමට අපි කෙටියෙන් කියනවා සිස්ටම් පාඩම කියලා. ඕකට තව කෙටි නමකින් අපි හඳුන්වනවා SSADM පාඩම කියලාත් අපි ඕකට කියනවා. ඊට පස්සේ 8 වෙනි පාඩම තමයි දත්ත සමුදාය කළමනාකරණ පද්ධති database management system. දත්ත කොහොමද පරිගණකයක් තුල කළමනාකරණය කරන්න කියලා ඉගෙන ගන්න පාඩම. 9 වෙනි පාඩම ප්‍රෝග්‍රෑමින් කියලා තමයි කෙටියෙන් කියන්නේ. හරි? ක්‍රමලේඛකරණය. ඉතින් අපි මේකෙදි ඉගෙන ගන්න පරිගණක භාෂාව මොකද්ද? Python. ඊට පස්සේ 10 වෙනි පාඩම මොකද්ද? අපි වෙබ්සයිට් එකක් ගැන හදන්න වගේ ඉගෙන ගන්න HTML CSS වගේ ලැන්ග්වේජ් ඉගෙන ගන්න පාඩම. ඊට පස්සේ 11 වෙනි පාඩම මොකද්ද? අන්තර්ජාල සාර්ව ද්‍රව්‍ය ඉන්ටර්නෙට් ඔෆ් තිං මේකට අපි කෙටියෙන් කියන්නේ IoT කියලා. ඊට පස්සේ 12 වෙනි පාඩම ICT in business ව්‍යාපාර තුල තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය. ඉතින් මේ පාඩම අපි කෙටියෙන් කියනවා e-commerce පාඩම කියලා. හරි. ඊට පස්සේ 13 වෙනි පාඩම තමයි පුතේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති කියලා. New trends and future direction of ICT. ඉතින් මේ හැම පාඩමක්ම වැදගත්. මේ හැම පාඩකින්ම සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ඔයාලගේ A level paper එකට ලැබෙනවා. හරි? ඉතින් මේ පාඩම් ටික හරියටම තිත්තටම ඉගෙන ගන්න ඕන නම් ඔයාලා join වෙන්න පුතේ අපේ A+ ICT classes එක. live class එකක් නෙමෙයි. ඔයාලට ඇවිල්ලා ඉගෙන ගන්න ඕන physical class එකකුත් නෙමෙයි. ඔයාලට ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්. හරි? join වෙන්න ඕන නම් අපේ lessons එක ඔයාගේ නම මේ තිරේ දිස්වෙන අංකයට WhatsApp එකක් දාන්න. ඒත් එක්කම ඔයා A level කන්නේ මොන අවුරුද්දද කියලා සඳහන් කරන්න. A level 2026ද 27ද 28ද කියලා සඳහන් කරන්න. හරි? එහෙනම් ඔයාලත් අපේ A+ ICT class එකත් එක්ක join වෙලා ICT වලට ඒ සාමර්ථ්‍යයම ලබා ගන්න.